මැරෙන්ඩ කලින් පුරුදුවෙන්ට මේ කේන්තිය නවත්තල මැරෙන්ට. තරහගන්න එක නවත්තල මැරෙන්ට. මෙහෙම දේශනා කරන්න හේතුව තමයි මම මේක තියෙන ඛේදවාචකය කියන්න කේන්තියන්නේ. අපිට වැඩිපුරම කේන්තියන් තරහයන් ගෙවල් වල මිනිස්සුත් එක්ක නෙමෙයිද? වැඩිපුරම අපි ඇවිස්සෙන්නේ කාත් එක්කද? අඳුරන්නේ නැති මිනිස්සුත් එක්ක කේන්ති යනවා. වෛර බඳින්න ඉක්මන් වෙන්නේ කාත් එක්කද? සහෝදරයොත් එක්ක. අපි ළඟින් ඉන්න මිනිස්සුත් එක්ක. ඉක්මනට තරහ පිරිමහන්න හදන්නේ කාත් එක්කද? අම්මා තාත්තත් එක්ක. ඇයි රිප්ලයි නෑනේ වට? අම්මට තාත්තට මොක කිව්වත් ගැටලු තියනවද? ඔය ජීවිතේ මේ වෙනකොට තරහ පිරිමහන්න පටන් ගන්න ඉස්සරලම කන්නේ නැතුව ඉඳලා නැද්ද? මේක හරි පහසුවෙන් කරන්න පුළුවන් කට්ටිය කවුද? ගෙදර උදවිය. එහෙම නෙමෙයිද? දැන් මේ පින්නතුන්ට ඔය පාරවල් දිහා ඉන්නකොට කේන්ති යනවද? එහෙම නෑ මේක ලෙඩක්. ගෙදර ඉද්දිද කේන්ති යන්නේ ඔය කඩවල් දිහා ඉන්නකොටද කේන්ති යන්නේ? ගෙදර ඉන්නකොට. පාලනය වෙන්න ඕන තැන කොහෙද? ගෙදර. එකටම හිතන්න. හෙට ඉඳන් කව කිසිම හේතුවක් මත අම්මා තාත්තා එක්ක අමනාපකම් තියාගන්න එපා. අපිට මතක නෑ පින්නතුනි අවුරුදු 20න් එහා එච්චර මතක නෑ. 10න් එහා මතකද? අවුරුදු 5න් එහා මතකද? මිනිස්සුන්ට මතක තියෙන්නේ අපිට හොටු සූර ගන්න පුළුවන් කාලෙන් පස්සේ විතරයි. එහෙම නෙමෙයිද? මං ගියා ඔය ළමා වාට්ටුවකට කුරුණෑගල. අම්මා පොඩි එකා එක්ක ළඟ ඉන්නවා. අර තාත්තා ආවට පස්සේ අම්මා ගියා රෙදි කෑලි ටික හොදන්න. තාත්තා පොඩි එකා ගාව තියලා. මට එදා තමයි ඇත්තටම තාත්තගේ අගේ තේරුනේ. තාත්තලා කවුද කියලා තේරුනේ. ඇත්තන්ටත් එහෙම ගාණක් නෑ මේව කිව්වට මම දන්නවා. පස්සේ අර පොඩි එකාට මොකක් හරි අසනීපේ. මේ තාත්තට තේරුණා පොඩි එකාගේ නහය හිර වෙලා කියලා. පොඩි උන්ගේ හොටු හිර වුණාම කොහොමද අදින්නේ? ඇඟිල්ල තියලා පොඩි එකාට පිම්පන් කියනවද නෑ? කට තියලා අදිනවනේ නේ. තාත්තා පොඩි එකා දෝතට ගත්තා. අරගෙන පින්නතුනි කිසි හිරිකිතයක් නැතුව මුළු කටම නහයට තියලා ඇද්දානේ. අපේ හොම කරලා නැද්ද? කියමු. කාටද මතක? කාටද ඒ ගුණය සිහිපත් වෙන්නේ? අපේ අම්මා හොම අපිට කරලා තියෙනවා. අපේ එකපාරද? අපේ තාත්තා හොම කරලා තියෙනවා. කට පුරවලා අරගෙන විත්තියක්වත් නැතුව වෙන්නත් නෑ. කාටද හොම කරන්න පුළුවන්? කාටද පුළුවන්? අම්මටයි තාත්තටයි විතරයි. දරුවන්ට පුළුවන් දේ විදිහට අම්මටයි තාත්තටයි කරන්න කවදාවත් බෑ. ඒක කරන්න පුළුවන් අම්මටයි තාත්තටයි විතරමයි.
කවදාවත් කිසිම හේතුවක් මත අය මේ සාධාරණීකරණය කරන්න බෑ මේ හේතුව. නේ මට දුන්නේ අක්කට දුන්න මට දුන්නේ අයියට දුන්න අරුන්ට තමයි කෙරුවේ අරකගේ ළමයි තමයි බැලුවේ. ඕවා මේ අවුරුදු 20න් පස්සේ මතක එවුවානේ. එච්චර කාලයක් හුලම් බිල්ලද හැදුනේ. මම මෙහෙම කියන්නේ මම මාළු මඩම් වල බණ කියන්නේ නැහැ හින්දා. කවදාවත් මේ මනද කිසිම හේතුවක් මත දෙමව්පියන්ගේ හිත් නම් රිද්දන්න එපා. පොරොන්දු වෙන්න. අදිස්ථාන කරගන්න. අපිට මතක් වෙන්නේ කරපු වෙනස්කම් විතරයි. පොතක් පිරෙන්න හොඳ ලියලා තිබ්බත් මිනිස්සු මොකද කරන්නේ? ඒකේ වැරදි විතරක් දාලා අපූර්වට සාරාංශයක් ලියනවා. මිනිස්සුන්ට පේන්නේ අඩුපාඩු විතරයි. ඊළඟට ඔය සහෝදරයෝ මම මේ කියන්නේ අර ළඟම කීප දෙනානේ අපේ කේන්තිය තරහ වැවිස්සෙන. බොහොම ඉක්මනට ප්‍රතිචාර දක්වන. දැන් අපේ අයියත් නැති වෙලා සති දෙකක් විතර නේද හිටපු එකම සහෝදරයා. එතකොට බිරිඳ දරුවෝ හින්දා මම මේ දරුවෝ බිරිඳ අවතක්සේරු කරනවා හැම නෙමෙයි හොඳේ. ගොඩක් පවුල්වල සහෝදරකම් නැති වෙන්නේ නැත්නම් කසාදෙන් පස්සේ. මේ පැත්තේ නම් එහෙම නැතුව ඇති මං කියන්නේ බොහෝ පැතිවල එහෙම වෙනවා. මහගෙදර බත් කෑම නවතිනවනේ අන්තිම බැන්දට පස්සේ. නිකන් මං කියනකොට හිතන්න බෑන්ඩ අපේ පවුලේ කවුද එක්ක අහුවෙලා බත් කෑවේ කියලා. ඒව නැති වෙනවා. ඕන තරම් කසාද බඳින්න පුළුවන්. බැරිද? දරුවොත් හැදි හැකි. සහෝදරයෝ හැදි හැකි. සහෝදරයෝ හදන්න බෑ. අම්මා තාත්තා හැදි හැකිද? අම්මා තාත්තා හදන්න බෑ. අර ළඟම ඉන්න ඕන පිරිසක් ඈත් වෙලා වගේ නැත්. එක මිටට ඉන්න ඕන පිරිසක් ඈත් වෙනවා. මතක තියාගන්න. අපේ අම්මලා තාත්තලා අපි හින්දා එයත් අංගේ අම්මා තාත්තා සහෝදරයොත් ඈත් කරගන්නවා. එහෙම වෙන්නේ නැත්නම් ඉඩකඩම් රකින්න තරමක් රකින්නේ ඇයි? අහනකොට කියන්නේ හාමුදුරනේ අපේ ළමයින්ටත් එපයි කියලා. එහෙම නෙමෙයිද කියන්නේ? දරුවන්ට ඕනනේ කියලා. ජීවිතේ එකපාරක් හම්බෙන සහෝදරකම ඉදිරිවාදිකම් වලට පෙරලා ගන්නවා. දරුවන්ට ඉඩකඩම් පරිස්සම් කරන්න. වෙන මොකටද? මේ පැතිවල තියෙනවද ඉඩකඩම් ගැටලු නැතුවද මං හිතා. නෑ බොහෝ පැතිවල තියෙනවා ඒක. මෙහි පැතිවල නැතුව ඇති. අනෙක් පැතිවල හරියට ඕවා තියෙනවා. පුරුදු වෙන්න. කාලෙකින් හම්බෙච්ච මිනිසත් භවය තුල හෙට ඉඳන් වෛරය අතාරින්න.